කරදර නැති බාධා නැති පැහැදිලි අනාගතයක කැඩපත නැකත් තුලාව. බොහෝ දෙනා විවිධ කාරණා සඳහන් කරනවා තමන්ට තියෙන ගැටලු සම්බන්ධයෙන්. මේ ඒ වගේ ගැටලුව ගැන තමයි මේ වෙද මහත්මයා අපි කතා කරන්න හදන්නේ. මතක් කරනෝනේ අදත් වී රේඩියෝ එකත් තුලා වෙන්නේ හෝමාගම වික්‍රම ආරච්චි වෙද මහත්මයා. වෙද මහත්මයා මේ ගැටලුව යොමු කරන්නේ කාන්ති මහත්මිය ජායල ඉඳලා. එතුමිය අහනවා මේ යාග හෝම කරනකොට ආරූඪ වීම ඇත්තක්ද? එහි සත්‍යයක් තියෙනවද කියලා. සත්‍යයක් තියෙන වෙලාවලුත් තියෙනවා, අසත්‍යයක් තියෙන වෙලාවලුත් තියෙනවා. ආරූඪ වීමක් අමනුෂ්‍යයෙක් යම් කිසි අමනුෂ්‍යයෙක් ආරූඪ වීම තුළ තමයි යාග හෝමයක් ගොඩක් වෙලාවට කරන්නේ. මොකද 99% දෙනෙකුට පියවි ඇසින් අමනුෂ්‍යෝ පේන්නේ නැහෙනේ. 1%කට පේන්න ඉන්නවා. ඉතින් ඒ 99% තුළ මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකන් ශාස්ත්‍රය සිද්ධ කරන අය ඉන්නවා. එතකොට මේ කරන අයට ඒ සඳහා උදව් අනුබල කරන්නේ යම් කිසි විදිහකින් දෙවියන්ගෙන් වරමින් ශාස්ත්‍ර කියන හෝ ඒ වැඩ කටයුතු කරන අයනේ. එතකොට දෙවියන්ගේ වරමින් ශාස්ත්‍ර කියන හෝ වැඩ කටයුතු කරන අයගෙන් 90%කට වඩා ඔවුන්ට පිහිට වෙන්නේ ඔවුන්ගේ ඥාති. දෙවියන්ගෙන් අවසර අරගෙන ඇවිල්ලා ආරූඪයක් දීලා ඒ වැඩ කටයුතු සිද්ධ කරන්න. එතකොට යාග හෝමයක් කරනකොට එතන ඉන්න අයගෙන් ගොඩක් අයට සිද්ධ වෙනවා ඒ පරලවීම සිද්ධ වෙනවා. එහෙම උනේ නැත්තම් ඒ වැඩේ හරියාකාරව කරන්න බෑ. මෙතෙන්දී සමහරක් අය බොරුවටත් ඒ දේ කරනවා. මේ මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය තුල තියෙනවා අපි අර කියන්නේ මැජික් කියලා. ඒ දේවලුත් තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චි කරන වෙලාවල් තියෙනවා මිනිස්සුන්ව රඳව ගැනීමට සහ මිනිස්සුන්ට බයක් ඇති කරන්න. ඒ වගේම වැඩේ ලොකුයි බරපතලයි ලස්සන්ට කෙරුණා කියලා අර මිනිස්සුන්ට හැඟීමක් එන්නත් කරන බොරු වෙලාවලුත් තියෙනවා. මේ දෙකේම එකතුව තියෙන වෙලාවලුත් තියෙනවා. ඇත්තටම ආරූඪ වෙලා කරන මිනිස්සුත් ඉන්නවා. ඉතින් හරියාකාරව යාග හෝමයක් කරනවා නම් අර 100%ක් ඉන්නවා මං කිව්වා අමනුෂ්‍ය පේන අය. ඒගොල්ලන්ට ආරූඪ වීම පරලවීම අවශ්‍ය නැහැ මේ වැඩේ කරන්න. නමුත් අනිත් 99%ටම පරලවීම අත්‍යවශ්‍යයි යාග හෝමයක් කරනකොට. ඒ වගේම මේ දෙවියන්ට මනුෂ්‍ය රූපයෙන් දකින්න පුළුවන්ද කියලා තමයි දෙවියන්ව මේ මනුෂ්‍ය රූපයෙන් දකින්න පුළුවන් කමක් තියෙනවද කියලා ලකී මහත්මයා මහරගම ඉඳන් අහනවා ඔබතුමාගෙන්. ඇත්තටම එහෙම පුළුවන්ද? දෙවියන්ව මනුෂ්‍ය රූපයෙන් දකින්න පුළුවන් මහත්තයෝ. දෙවියෝ මේ ලෝකේ මනුෂ්‍ය වේශයෙන් විතර නෙවෙයි නොයෙකුත් වේශ වලින් එනවා. මගෙන් දවසක් මහත්තයෙක් ඇහුවා මේ ළඟදී දවසක් ඇවිල්ලා මහලු වයසෙන් ද කතරගම දේ හාමුදුරුවෝ එන්නේ කියලා. ඔය පොතපතේ තියෙන දේ. මම කියනවා කතරගම දේ හාමුදුරුවෝ මහලු වයසින් විතරක් නෙමෙයි නොයෙකුත් වේශ වලින් ඔබව මුණ ගැහෙන්න ඔබට යම් කිසි කාරණාවක් කියන්න උන්වහන්සේට අවශ්‍ය නම් ඔබට පිහිට වෙන්න අවශ්‍ය නම් ඔබට උන්වහන්සේට හිතුනොත් ඔබ ඉදිරියේ පෙනී සිටින්න ඕනි කියලා නොයෙකුත් වේශ වලින් ඔබ ඉදිරියට පැමිණීමට කතරගම දේ හාමුදුරුවෝ කටයුතු කරනවා. කතරගම දේ හාමුදුරුවෝ විතරක් නෙමෙයි තවත් දෙවිවරු රැසක් ඒ විදිහට මනුෂ්‍ය රූපයෙන් හෝ වෙනත් රූප වලින් ඔබ ඉදිරියට පැමිණෙනවා. ඒ පැමිණිලා ඔබට පිහිට වෙනවා, උදව් කරනවා, සහයෝගය දක්වනවා. මතක තියාගන්න මේ දේවල් කරන්න නිකන් ඉබේ බෑ. ඔබ පින්වන්ත වෙන්න ඕනේ. ඔබගේ හිතේ තියෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන දේවල් මග හැරිලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් ඔබට පුළුවන් දෙවියන්ව දකින්න. දැන් මේ බොහෝ දෙනෙක් හිතනවා මේ ඇත්තටම දෙවියන්ව දකින්නවා කියලා සමහර කට්ටිය කියන්නේ. දැන් බොහෝ විට මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැඩ කරන පිරිස් කියනවා මේ Tamanගේ මේ බඩවියද රැක ගන්න කියලා කියනවා. එහෙම කතාවකුත් චෝදනාවක් තියෙනවා. නමුත් අන්න ඒගොල්ලන්ට දෙන්න පුළුවන් උත්තරයක් කියන්න පුළුවන්. මහත්තයෝ මෙහෙමයි. දෙවියන්ව දකින්න බඩවියද රැක ගන්න එක්කෙනෙක්ට ටිකක් අමාරුයි. හේතුව දෙවියෝ එන්නේ මනුෂ්‍යයෝ ගාවට. අමනුෂ්‍යයෝ ගාවට නෙමෙයි. එක අනිත් එක තමයි ගොඩක් අය හොඳට බලන්න දෙවියෝ දකින්නවා කියනකොට කියන දේවල් ඇතුලේ තියෙනවා
පෙර පොත්පත්වල සඳහන් වෙච්ච දේවල් වලට සමාන දේවල්. මේකෙන් තේරුම් ගන්න පුළුවන් ප්‍රධානම දේ තමයි ඔවුන් ඒ කියන දේ ඇතුලේ යම් කිසිවෙකු කිව්ව දෙයක් එක්කහු කළා මෙයා හදාගත්ත දෙයක් තියෙනවා. උදාහරණයක් විදිහට සමහරක් අය කියනවා මම හොඳටම දන්න නිසා මම කියන කතරගම දේ හාමුදුරුවෝ. කතරගම දේ හාමුදුරුවෝ සමහරක් අපේ ආනන්ද හාමුදුරුවන්ගේ මේකේ තියෙන වයසක රූපයකින් කතරගම දේ හාමුදුරුවෝ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කිව්වා වයසක රූපයෙන් දැක්කා කියලා. පොතේ සඳහන් වෙනවා. බලන්න එතන ඉඳන් එහාට ආපු ගොඩක් අය දෙයියෝ දැකලා තියෙන වයසක රූපෙම විතරයි. ඒ පොතේ ඉන්න හැඩහුරුවම තමයි ඔය කියන ගොඩක් අය කියන්නේ. මතක තියාගන්න කතරගම දේ හාමුදුරුවන්ව දකින අයගෙන් අය කවදාවත් දෙවියන්ව දැක්කහම ඒ දේ කියන්නේ කියන්න අවසර දීපු අය ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට කතරගම දේ හාමුදුරුවන්ගේ දේව රූපෙන් මම දැකලා තියෙනවා. ජීවිතේ කවදාවත් මම කතරගම දේ හාමුදුරුවන්ගේ දේව රූපේ කියන්නේ කාටවත්. ඇහුවත්. හේතුව ඒක දැනගන්න අවශ්‍ය නැහැ කවුරුත්. අනිත් එක ඒක කිව යුතුත් නැහැ. හේතුව එහෙම කියලා ඉවරලා මට ප්‍රසිද්ධියක් ගත යුතුත් නැහැ. ඒ වගේම මිනිසුන්ගේ මතය වෙනස් කරන්න දෙවියන් ගැන තියෙන භක්තිය නැති කරන්නත් මට අවශ්‍ය නැහැ. ඒකයි. දැන් මේ මට මෙහෙම දෙයක් කියනවා. දැන් ඒ විදියට සමහර දෙනෙක් කියන කට්ටිය ඉන්නවනේ. දැන් ඒගොල්ලන්ගේ මේ වටපිටාව හොයලා බැලුවොත් කොහේ හරි දෝෂයක් තියෙනවා. ඒගොල්ලන්ට ඒ වැඩි කල්ලි බොරුව කරන්න බෑ. මං හිතන විදියට මේ ඒ වගේ ලොකු වංචාවක් දේව වංචාවක් නේ එක කියනවනම් ඒ වගේ වංචාවක් කරොත් ඒගොල්ලන්ට හොඳින් ඉන දෙයිද? මෙහෙමයි මහත්තයෝ. දෙවියෝ මං හැමදාම කියන කතා ඔතනදි මං තව එකක් අහනවා මිනිස්සු ගොඩක් අහනවා දෙවියෝ අපිට පිහිට වෙනවා නම් ඇයි අපිට මෙහෙම දුක කියලා. දෙවියන්ට පිහිට වෙන්න පුළුවන් වෙලාවක් එන්න ඕනේ. ඒ වෙලාව නම් ඔබ පින් කරලා තියෙන්න ඕනේ. පින් කරොත් ඔබ ඒ නිසයි ගොඩක් වෙලාට ඔය බෝධි පූජා තියන්නේ. කියන්නේ බෝධි පූජා තිබීම තුළින් වෙන්න එකම දේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබේ කර්මය නැතිවීම. ඒ කර්මය නැතිවීම තුළ ඔබට දෙවියන්ගේ පිහිට ලැබෙනවා. ඒ වගේම තමයි බොරු කරොත් එදාටත් ඒ බොරු කරන අයට දෙවිය දඩුවම් දෙනවා. හැබැයි වෙලා වෙනකල් පොඩ්ඩක් ඉවසලා ඉන්නවා. හේතුව ඔබට අපිට තියෙන හදිසිය දෙවියන්ට නැහැ. දෙවියෝ දඩුවම් දෙනකොට ඒක දරා ගන්න බැරි විදිහට ලොකු දඩුවමක් බවට පත් වෙනවා. හොඳයි. වෙලාව උදේ 8යි විනාඩි 37යි තවත් කෙටි වෙලාවයි තියෙන දවසක් මට ගෙවිලා නගර හිතනවද මහත්මයා මේ ඊළඟ ගැටලුව විවිධ මේ ග්‍රහ දෝෂ තියෙන උදවිය අපිට හමු වෙනවා. ඒගොල්ලන්ගේ ජන්මපත්‍රයේ මෙන්න මේ වගේ ග්‍රහ දෝෂයක් තියෙන නිසා මෙන්න මේ වගේ ප්‍රතිකර්ම කරන්න කියලාත් කියනවා. සමහරක් මන්ත්‍රාචාර්යවරුන් ඒ වගේම ජන්මපත්‍ර පරීක්ෂා කරන අපේ ජ්‍යොතිර්වේදීන් කියන කාරණාවක් තමයි මේ ලංකා භූමියෙන් ඉවත්ව ගියොතින් මේ තියෙන ඒ රාෂ්ටකේ නැත්තම් මේ තියෙන මාර කපලේ නැති වෙනවා කියලා. බොහෝ දෙනෙකු යෝජනා කරනවා ඉන්දියාවට ගිහිල්ලා ඒ යාග හෝමන කරන්න කියලා. ඇත්තටම මේ විවිධ ග්‍රහ දෝෂ තියෙන උදවිය රටින් බැහැර යෑම ඒක හොඳයිද? එහෙම එකේ සත්‍යතාවයක් තියෙනවද? හොඳ ප්‍රශ්නයක් මහත්තයෝ. ගොඩක් අය මගෙනුත් අහනවා ගොඩක් අය රටින් පිට වෙන ওই කාලේදී. පොඩ්ඩක් හිතන්න ඔබ කරපු පව රටින් පිට වුණා කියලා නැති වෙනවද කියලා. මේ ගහ දෝෂ කියලා කියන්නේ මහත්තයෝ අපි කරපු කර්ම. දැන් ගහයෝ ප්‍රධාන ගහයෝ 9 දෙනෙක් ඉන්නවා. මේ ගහයෝ 9 දෙනාගෙන් යම් කොටසක් ඉන්නවා පින්ඵල දෙන අය, තව කොටසක් තියෙනවා පව්ඵල දෙන අය. ඔබ කරපු කුසල අකුසල කර්ම දෙකට බෙදලා පින්ඵල දෙන කාලයට හොඳ ගහයට බාර දෙනවා, පව්ඵල දෙන කාලයට නරක ගහයන්ට. අපි ඒක තමයි ඔය හඳහනකින් කියවෙන්නේ මේ දසාව. දැන් උදාහරණයක් විදිහට සෙනසුරු දසාව නරකයි කියනවා. හොඳ වෙන අයත් ඉන්නවා. ඒ හොඳ වෙන්නේ ඔවුන් පින් කරලා තියෙන නිසා ඒ පින් පළදීම මත සෙනසුරු දසාවත් හොඳ වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම තමයි නරක වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඔය නරක වෙන කාලෙදි ගොඩක් අයට කියනවා රටින් යන්න, රටින් ගියාම වාගේ මේ ඔක්කොම ගැටලු ඉවරයි කියලා. මතක තියාගන්න ඔබ හිතන්න ඔබට රැකියාවක් නැතුවයි ඔබ මේ ගැටලුවකින් ඉන්නේ මේ වෙලාවේ. එහෙමනම් හැබැයි ඔබ ගෙදර ඉන්නේ, ගෙදර පවුලේ අය ඉන්නවා, අසනීපයක් වුණාම බෙහෙත් ටික අරන් දෙන්න කට්ටිය ඉන්න. ඔය වගේ මේ අර දුකත් එක්ක තව සැප ටිකකුත් තියෙනවා. රටින් පිට වුණාට පස්සේ ඒක වෙනස් වෙනවා. රටින් පිටවීම තුල සිද්ධ වෙන්නේ ওই කර්මය පළදීන විදිහ වෙනස් වීම මිසක් කර්මය පළදීම වෙනස් වෙන්නේ නැහැ, නවතින්නේ නැහැ. ඔබ හිතන්න ඒ රටින් පිට වුණාට පස්සේ ඔබ රැකියාවකට යන්නේ. රැකියාව ලැබුණා. හැබැයි ඔබගේ පවුලේ කට්ටිය ඔබට නැතුව යනවා. ඒ වගේම
ඔබට ලෙඩක් හැදුනහම බෙහෙත් ටික අරන් දෙන්න කවුරුත් නැතුව යනවා. ඔබ තනියම ගිහිල්ලා බෙහෙත් ටික ගන්න සිද්ධ වෙනවා. කර්මය ඵල දීම අනිවාර්යයෙන්ම තියෙනවා. වෙනස් වෙන්නේ ඵල දෙන විදිහ විතරයි. ඒක නිසා රටින් පිට වුණා කියලා කර්මය ඵල දීම නවතින්නේ නැහැ. ගහයින්ගේ නරක නැති වෙන්නේ නැහැ මහත්තයෝ. අපි පිළියම් කරගත්තොත් කර්මය නැති කරගත්තොත් විතරයි අපේ ගහයෝ නරක ගහයෝ හොඳ වෙලා අපිට යහපතක් සිද්ධ වෙන්නේ.